වෙනද වගේම අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා අපේ සයිබර්ලන්ට්‍රා YouTube channel එකට. අද මම කියලා දෙන්නවා කොහොමද ඔරිජිනල් 880ට ස්ටාර්ට් නැත්නම් 888 ස්ටාර්ට් app එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදිව 2020 වැඩි ඉස්සරහට තියෙන අප්ඩේට් එකට නිවැරදිව account එක හදාගන්න කොහොමද සහ account එක 100% නිවැරදිව verify කරගන්න කොහොමද කියලා. හරි අපි යනවා අපේ වීඩියෝ එකට. මම 880ට ස්ටාර්ට් ප්ලේ කරන හින්දා දැනටමත් මගේ ෆෝන් එකේ මේ ඇප් එක තියෙනවා. ඔයාලට මම මේ ඇප් එක දැන් ඩිලීට් කරලා ආයෙත් මුලින් දැන් ඩන් විදිහට ඔයාලට මම පෙන්නන්න. හරි. ඔයාලා මේ ටිකෙන් ඉම්ප්‍රූව් කරන්න බෑ වීඩියෝ දිහා බලාගෙන ඉන්න. මම දැන් යනවා 880ට ස්ටාර්ට් account එකට. හරි. ඔයාලා පේනවා මේ වම් පැත්ත උඩින් තියෙන වගේ පොඩි ප්‍රොෆිට් එකක් තියෙනවා. 3,80,000ක් තියෙනවා. හරි මම දැන් මේ account එකේ මම ලොග් අවුට් වෙලා මේ app එක delete කරලා දානවා මම. මම දැන් මගේ ෆෝන් එකෙන් 880ට ස්ටාර්ට් app එක delete කරලා තියෙන්නේ. මම දැන් ආයෙත් app එක download කරගෙන account එකක් හදනවා මුලින් ඉඳලා. ඔයාලත් මම මේ කරන විදිය බලාගෙන ඔයාලත් app එක download කරගෙන account එක හදන්න. මම වීඩියෝ එකේ පැත්තකින් දාලා තියන්නම් මගේ WhatsApp number ඔයාලා හදිස්සියේ account එක හදද්දී ඔයාලා මොනවා හරි පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් නැත්නම් ඔයාලා මොනවා හරි ගැටලුවක් ආවා නම් ඔයාලා මේ number එකට WhatsApp message එකක් දාන්න. හරි. ඔයාලා මුලින්ම දැන් යන්න ඔයාලගේ ෆෝන් එකේ Google Chrome එකට. ඔයාලා මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරන්න 880ට ස්ටාර්ට් කියලා. හරි. ඔයාලා පේනවා මේ උඩින් වෙනවා සයිට් එකක් 880ට ස්ටාර්ට් ඔෆිෂියල් ස්පෝර්ට්ස් බෙටින්. ඔයාලා මෙන්න මේ සයිට් එක තමයි තෝරන්න ඕනේ. මේ යටින් තව එනවා එක එක සයිට්. ඔයාලා ඒව තෝරන්න එපා. මේ උඩින් වෙන සයිට් එකට ඔයාලා ටච් එකක් දාගන්න. ඊට පස්සේ මෙහෙම ලෝඩින් එකකින් පස්සේ ඔයාලා මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලා මේක පල්ලෙහාට යන්න. පල්ලෙහාටදී තියෙනවා 880ට ස්ටාර්ට් මොබයිල් ඇප්ලිකේෂන්. ඔයාලා මෙන්න මෙතන උඩින් ටච් එකක් දාගන්න. මෙයාලා මෙතනින් අහනවා අපි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්නේ Android ෆෝන් එකකටද නැත්නම් iOS Apple ෆෝන් එකකටද කියලා. මගේ ෆෝන් එකේ Android ෆෝන් එකකින්ද මම මෙතනින් Android කෙනෙක් උඩින් ටච් එකක් දානවා. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ මැසේජ් එකක් එනවා. ඔයාලා මෙතනට ඩවුන්ලෝඩ් ඇනිමේ දෙන්න. දුන්නාට පස්සේ ඔයාලා පේනවා උඩින් 880ට ස්ටාර්ට් APK එක ඔයාලා ඩවුන්ලෝඩ් කරලා පේනවා ඔයාලට උඩින්. හරි. මරි දැන් 880ට ස්ටාර්ට් APK එක ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. ඔයාලා ඕන නම් මෙතනින් ටච් එකක් දීලා මේක ඕපන් කරන්න පුළුවන්. නැත්තම් මේ උඩින් තිත් තුනක් තියෙනවා ඔයාලා එතෙන්ට යන්න. ගිහලා ඩවුන්ලෝඩ්ස් වලට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේක ඕපන් කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මම ඉතින් ටච් එකක් දානවා. දැම්මට පස්සේ මෙහෙම ලෝඩින් එකකින් පස්සේ ඔයාලට එනවා do you want to install this app? ඔයාලා මෙතන install දෙන්න. හරි. මම දැන් 880ට start app එක download කරලා ඉවරයි ෆෝන් එකට. ඔයාලා මෙතන open දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනට allow දෙන්න. හරි. දැන් ඔයාලා මෙතන යන්න registration වලට. හරි. ඔයාලා බලන්න මගේ මේ වැටිලා තියෙන විදිහට ඔයාලගේ වැටිලා තියෙන්නේ කියලා. country එකට ශ්‍රී ලංකාව වැටෙන්න ඕනේ. currency එකට ශ්‍රී ලංකා rupees වැටෙන්න ඕනේ. bonus එක මේ වැටිලා තියෙන විදිහටම ඔයාලත් බලන්න මේ වැටිලා තියෙන්නේ කියලා. හරි. දැන් මම වීඩියෝ එක පැත්තකින් දාන්නම් promo code එක. ඔයාලා මේ promo code එක බලාගෙන හරියටම දෙන්න මෙතෙන්ට. හරි. මම දැන් promo code එක දීලා ඉවරයි. ඔයාලත් අනිවාර්යෙන් මේ විදිහටම promo code එක දෙන්න. ඔයාලා promo code එක දෙද්දී ඉලක්කම් ඈඩ් කරන්න එපා. ඔයාලා මේ promo code එකෙන් ඔයාලා 100% bonus deposit එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ යටින් තියෙනවා ටික් තුනක් දාන්න. ඔයාලා ටික් තුනක් දාගන්න. දාලා මෙතනින් register කියන එකට උඩින් touch එකක් දාන්න. දැම්මට පස්සේ මෙහෙම loading එකකින් පස්සේ ඔයාලට එන human verification එක. හරි. ඔයාලා කරන්න තියන්නේ මෙන්න මෙතනින් මෙන්න මේ බෝලේ මේ රවුම ඇතුලින් හරියටම තියලා තියන්න තියෙන්නේ. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා.
මට දැන් මජියාවේ හියුමන් වෙරිෆිකේෂන් එක ෆුට්බෝල් එකක් දීලා රෝල් එකේ රවුම ඇතුලෙන් හරියටම තියන්න ආවේ. සමහර වෙලාවට එනවා උඩින් වචනයක් දීලා පල්ලෙහාන් රූපටියක් දෙනවා. උදාහරණයක් උඩින් බස් කියලා වචනයක් දුන්නොත් ඔයාලට රූපටියක් දෙනවා. ඔයාලට තියෙන්නේ බස් වලට දාලා රූපටිය තෝරලා යටින් සෙන්ඩ් කරන්න. ඒ වගේ එක එක විදියට එනවා හියුමන් වෙරිෆිකේෂන් එක. හරි. ඊට පස්සේ ඔයාලා මෙතනින් නෙට්ස් තියෙන බටන් එක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මෙහෙම ලෝඩින් එකකින් පස්සේ ඔයාලා account එකට ඔයාලා යනවා සාර්ථකව. මම දැන් මගේ 888 ස්ටාර්ට් account එකට සාර්ථකව රෙජිස්ට්‍රේෂන් වෙලා තියෙන්නේ. අපිට තව මේක කරන්න වැට්ටියක් තියෙනවා. ඔයාලා මෙතන දකුණු පැත්තේ යටම තියෙන මෙනු කියලා ඔප්ෂන් එකක්. ඔයාලා එතෙන්ට යන්න. ගිහිල්ලා උඩින්ම ඔයාලා පෙන්නන personal profile. ඔයාලා එතන ටච් එකක් දාන්න. දාලා උඩින් වෙනවා enter details. ඔයාලා එතන ටච් එකක් දාන්න. ඊට පස්සේ මෙතෙන්ට අපි විස්තර ටිකක් පුරවන්න තියෙනවා. ඔයාලා තියෙන identity card එක දෙන්න ගන්න අපට. ඔයාලට identity card එකක් නැත්තම් ඔයාලා තියෙන identity කොලේ එනවා. ඒ කියන්නේ අවුරුදු 18ට අඩු කට්ටියට දැන් රජෙන් දෙනවා identity කොලයක්. ඔයාලට අන්නේ identity කොලේනුත් මේක මේ account එක හදන්න පුළුවන්. හරි. මම දැන් මේ පුරවන විදිහට ඔයාලා බලාගෙන ඔයාලගේ විස්තර ටික දෙන්න. අපිට මුලින්ම තියෙනවා surname. surname කියන්නේ වාසරම. ඔයාගේ නමේ අන්තිම කොටස දෙන්න මෙතෙන්ට. හරි. ඊට පස්සේ තියෙනවා first name. මෙතෙන්ට ඔයාගේ නමේ මුල කොටස දෙන්න. ඊට පස්සේ තුන්වෙනිට තියෙන එක අපි පුරවන්නේ නැහැ. යටින් තියෙනවා date of birth. මෙතෙන්ට ඔයාගේ birthday දෙන්න. ඔයා birthday දෙද්දි සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්යෙන් දෙන්න ඕන අවුරුදු 18ට වැඩි birthday එකක්. ඒ කියන්නේ අවම වශයෙන් 2007 හෝ 2004 වැඩි birthday එකක් තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. හරි. ඔයාලා මේ විදිහට birthday එකක් දෙන්න මෙතෙන්ට. හරි. ඊට පස්සේ තියෙනවා place of birth. මෙතෙන්ට ඔයා දෙන්න ඕන ඔයාගේ ඉපදුණු ස්ථානය. සාමාන්‍යව ඔයාගේ ඉපදුණු ස්ථානය දන්නේ නැත්නම් ඔයාට මෙතෙන්ට දෙන්න පුළුවන් ඔයා දැන් ජීවත් වෙන නගරය. ඒ වගේ දෙන්න. හරි. ඊට පස්සේ නෝ region. region කියන්නේ ඔයා ජීවත් වෙන පළාත. ඔයා මෙතනින් ටච් එකක් දාලා ඔයා මෙතනින් ජීවත් වෙන පළාත බලන්න. හරි. ඒකත් දුන්නාට පස්සේ ඔයාට යටින් එනවා city. පස්සේ උඩින් දීපු පළාතට අදාළව තියෙන සිටි ඉර මෙතනින් පෙන්නනවා. ඔයා එතනින් සිටිට තෝරන් ඔයා ඉන්න සිටිට දෙන්න. හරි මම සිටිට දුන්නා. පස්සේ මෙතනින් ඔයාගේ ඇඩ්‍රස් එක ඉල්ලනවා. මෙතෙන්ට ඔයාගේ ID එකේ තියෙන විදිහ දෙන්න ඇඩ්‍රස් එක. හරි මම මගේ ඇඩ්‍රස් එක දුන්නා මෙතෙන්ට. ඊට පස්සේ යටින් එනවා ID document. document type. මෙතෙන්ට ඔයා දෙන්න ඕනේ ඔයා දැන් උඩ ඔයා මෙතෙන්ට දීපු විස්තර ඔයා දුන්නේ මොකක් අනුවද කියලා. මොන බලපත්‍රය අනුවද කියලා. මෙතෙන්ට ඔයා ඔයාගේ ජාතික හැඳුනුම් පත්‍රය අනුව දුන්නා නම් ඔයා මෙතනින් national ID card තෝරන්න. ඔයා මෙතන තව තියෙනවා driving license තියෙනවා ID document තියෙනවා. තව දෙයක්. මේ ID document කියන්නේ අර ඔයාට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාගේ අවුරුදු 18 වැඩි කට්ටියට රජයෙන් දෙන ID කොලේ. ඔයාලා ඒකෙන් බලන් පිරුවනවා ඔයා මෙතනට ID document දෙන්න. හරි මම දැන් දෙනවා national ID card. ඊට පස්සේ national ID card කියන යටින් document type කියන තැනට යටින් තව එකක් තියෙනවා අපි එතන පුරවන්නෙත් නැහැ. පස්සේ අපි අහනවා document number. මෙතෙන්ට ඔයා දෙන්න ඕනේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය. ඒ කියන්නේ අපි දැන් මේව පිරෙව්වේ ජාතික හැඳුනුම්පතට අනුවනේ. ඒ කියන්නේ ඔයා මෙතන දෙන්න ඕනේ ජාතික හැඳුනුම්පත් අංකය. හරි. ඔයාලා දෙන්න එක මෙතෙන්ට. හරි. ඊට පස්සේ යටින් තියෙනවා date of issue. ඒ කියන්නේ ඔයාගේ identity card එක හරි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මං identity කොලේ හරි print කරපු දවස. සාමාන්‍යයෙන් වට identity කොලයක් නම් තියෙන්නේ identity කොලේ දකුණු පැත්තේ යටම තියෙනවා printed day කියලා. ඔයාන්නේ දිනේ දෙන්න මෙතෙන්ට. ඔයාට identity card එකක් නම් තියෙන්නේ ID card එකේ ඊට පස්සේ තියෙනවා print කරපු date එක. නිකුත් කළ දිනේ ඔයාට දෙන්න මෙතෙන්ට. හරි ඊට පස්සේ යටින්ම තියෙනවා issued by. මෙතනින් අහන්නේ ඔයාගේ බලපත්‍ර නිකුත් කළපු ආයතනය. අපි දැන් තොරතුරු පිරෙව්වේ ජාතික හැඳුනුම් පත්‍ර අනුවනේ. මෙතෙන් දෙන්නේ ශ්‍රී ලංකා ගවර්න්මන්ට්.
මේක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලගෙත් එන්නේ මේකම තමයි. මම මේ ටයිප් කරන විදිහට ස්පේස් තියලා ඔයාලා ටයිප් කරන්න. හරි. ඊට පස්සේ ඔයා බලන්න ආයෙත් ඔයා දීපු තොරතුරු හරියටම හරිද කියලා. මොකද ඔයාලා ස්පෙලින්ස් වැරදිලා තියෙන්න පුළුවන්, නැත්නම් ඔයාලා ස්පේස් තියන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. ඔයා ඒ වගේ බලලා ඔයා දීපු තොරතුරු හරි නම් මේ යටින් තියෙන සේව් බටන් එක උඩින් ටච් එකක් දාන්න. හරි. මන් දීපු තොරතුරු හරි. ඊට පස්සේ මෙතන ඔයා ඕකේ කියන උඩින් ටච් එකක් දාන්න. හරි. අපි දැන් මෙතෙන්ට ඊමේල් එකක් හරි ෆෝන් නම්බර් එකක් හරි දෙන්න ඕනේ. අපි මුලින්ම ෆෝන් නම්බර් එකක් දෙන්න බලමු. සමහර වෙලාවට අපි ෆෝන් නම්බර් එකක් දුන්නට අපි දීපු නම්බර් එකට කෝඩ් එක එන්නේ නැහැ. ගොඩක් කට්ටිය මට මෙසේජ් දාලා තියෙනවා අයියා අපි 888 ස්ටාර්ට් account එකට දාලා අපි ෆෝන් නම්බර් එකක් දුන්නා. ඒ දීපු ෆෝන් නම්බරේ කෝඩ් එක එන්නේ නැහැ නේ කියලා. හරි. ඔයාලා මුලින්ම අපි බලමු ෆෝන් නම්බර් එකක් දෙන්න. ඔයාලා ෆෝන් නම්බර් එකක් දෙන්න අර වගේ කෝඩ් එක එන්නේ නැති ගැටලුවක් තිබ්බොත් ඔයාලා ඊමේල් එකක් දෙන්න. හරි. අපි දැන් ෆෝන් නම්බර් එකක් දෙමු. මෙතනින් ඔයා මේ කෙළවරෙම තියෙන ලින්ක් එතනින් ටච් එකක් දාන්න. දැම්මට පස්සේ මෙතෙන්ට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. තව දෙයක් ඔයා මෙතෙන්ට ෆෝන් නම්බර් එක දෙද්දී ඔයා දෙන්න ඕන බිංදුව නැතුව. ඔයා ඒ විදිහට මෙතන ෆෝන් නම්බර් එක දෙන්න. හරි. මම දැන් මගේ ෆෝන් නම්බර් එක දුන්නා. දුන්නාට පස්සේ මෙතන යටින් තියෙන ලින්ක් ඔයා එතනින් ටච් එකක් දාන්න. දැම්මට පස්සේ අපිට ආයෙත් හියුමන් වෙරිෆිකේෂන් එකක් එනවා. හරි. ඉස්සෙල්ලා වගේ මෙතනක් තියෙන්නේ මේ බෝලේ අරන් ගිහිල්ලා අර රෝල් එක ඇතුලෙන් තියන්න තියෙන රවුම ඇතුලෙන්. හරි. ඊට පස්සේ ටයිම් එකක් දෙනවා අපිට. ටයිම් එක ඇතුළේ අපිට කෝඩ් එක එනවා. ඊට පස්සේ මෙතන යටින් තියෙන සෙන්ඩ් කෝඩ් දෙන්න. හරි. මගේ ෆෝන් නම්බර් එක කෝඩ් එක ආවා. මම ඒ කෝඩ් එක මෙතෙන්ට දෙනවා. හරි. මගේ ෆෝන් නම්බර සාර්ථකව 888 ස්ටාර්ට් account එකට ඇඩ් වෙලා තියෙන දැන්. අපි ඊළඟව ඊමේල් එකක් දෙමු. හරි. ඔයාලට මම ආයෙත් කියනවා ෆෝන් නම්බර දෙන්න try කරන්න. ඔයාලට ෆෝන් නම්බර දෙන්න බැරි නම් අර වගේ කෝඩ් එක එන්නේ නැත්තම් ඔයා ඊමේල් එකක් දෙන්න. ඔයා ඊමේල් එකේ හරි ෆෝන් නම්බර එක හරි දෙකෙන් එකක් මෙතෙන්ට දුන්නොත් ඇති. හරි. අපි දැන් මෙතනට ඊමේල් එකක් දෙමු. ඔයා ඊමේල් එක දෙන්න කලින් ඔයා මෙතනින් බැක් කරලා යන්න ඕනේ Gmail එකට. ඔයා Gmail එකට ගිහිල්ලා ඔයා අතෙන්ට දෙන්න ඉන්න ඊමේල් එකෙන් ඔයා මෙතනින් සයින් වෙන්න. ඒ විදිහට සයින් වුණාට පස්සේ ඔයා අතෙන්ට ගිහිල්ලා මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයා අතෙන් ටයිප් කරන්න. ඔයාගේ ඊමේල් එකේ ඇඩ්‍රස් එක ඔයා මෙතන ටයිප් කරන්න. ඔයාලත් මෙන්න මේ විදිහට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරගන්න. ටයිප් කරලා මේ යටින් තියෙන ලින්ක් ඔයා එතන ටච් එකක් දාන්න. දාලා සෙන්ඩ් කෝඩ් දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට ආයෙත් වෙනවා අර වගේ හියුමන් වෙරිෆිකේෂන් එකක්. හරි. ඔය විදිහට ඔයා හියුමන් වෙරිෆිකේෂන් එක සාර්ථකව කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙමයක් එනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් බැක් වෙන්න. බැක් වෙලා ඔයා යන්න ඔය Gmail එකට. හරි. මට දැන් මගේ ඊමේල් එකට කෝඩ් එක ආවා වෙරිෆිකේෂන් කෝඩ් එක. ඔයා මෙන්න මෙතන තියෙන කෝඩ් එක මෙතනින් බැක් කරලා ගිහිල්ලා ඔයා අතන ටයිප් කරන්න. හරි. මගේ ඊමේල් එක සාර්ථකව දැන් ඇඩ් වුණා මෙතනට. හරි. මම දැන් මගේ account එකට ෆෝන් නම්බර් එකයි ඊමේල් එකයි දෙකම සාර්ථකව ඇඩ් කරලා තියෙන්නේ. ඔයත් මේ ඊමේල් එක හරි ෆෝන් නම්බර් එක හරි දෙකෙන් එකක් දෙන්න. හරි. අපි දැන් 888 ස්ටාර්ට් account එක සාර්ථකව හදාගෙන account එක verify කරගෙන ඉවරයි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් account එක කරන්න තියෙන්නේ. ඔයාලට account එක හදද්දී මොනවා හරි ගැටලුවක් ආවම අනිවාර්යෙන් යටින් comment එකක් දායන්න. මම පුළුවන් ඉක්මනට ඔයාලට reply එකක් දෙන්නම්. තව වීඩියෝ එක පැත්තකින් අපේ WhatsApp number එක දාන්නම්. ඔයාලට ඒ අරහත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් දවසකින් හම්බෙන්න හැමෝටම සුබ පැතුම්.